හෙලෝ කොහොමද හොඳින් ඉන්නව නේද? ඉතින් මගේ ඊළඟ වීඩියෝ එක තමයි මේ විදිහට මම දැන් රෙකෝඩ් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙනකම් මගේ වීඩියෝස් බලපු, මගේ channel එක subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මගේ ගායනී අබේ channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් මේක තමයි හොඳම වෙලාව channel එක subscribe කරන්න. හරි. අද වීඩියෝ එකෙන් මම මොනවද කතා කරන්නේ? අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මේ දවස්වල ටිකක් වැඩිපුර හැමෝම කතා කරන මේ උළුහාල් පානය ගැන. ඇත්තටම කියනවා නම් සාමාන්‍යයෙන් සතියකට දෙපාරක් විතර මමත් මේක try කරනවා. ඉතින් ඒක හින්දාම මේ දේ ඔයත් එක්ක share කරගන්න ඕනේ කියලා හිතුවා. සාමාන්‍යයෙන් මම කරන්නේ නැති දේවල් ඕගොල්ලන් එක්ක share කරන්න හිතන්නේවත් නැහැ. මොකද වගකීමක් නැති හින්දා. ඉතින් මේ වැඩේ මට හැබැයි ඔයාලත් එක්ක කතා කරන්න පුළුවන් මේක මමත් කරන හින්දා. ඇත්තටම මේකෙදී අවශ්‍ය වෙන්නේ උළුහාල් ටිකක්, පිරිසිදු වතුර වීදුරක් සහ උණු වතුර ටිකක් විතරයි. දෙහිත් එකතු කරගන්න ඕනේ අවස්ථා තියෙනවා. ඒක මම ඉස්සරහට කියන්නම්. දැන් ඔයා ටිකක් ඇඟෙන් තරබාරු කෙනෙක් නම් මම වගේ එහෙම නැත්නම් ඔයාගේ ටිකක් බඩ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නම් බඩ පිපිලා වගේ තියෙනවා නම් ඒක හරි අමාරුයිනේ අපිට. අන්න එහෙම අයට මේක try කරන්න පුළුවන්. හැබැයි ඔයා sugar තියෙන කෙනෙක් නම් මේක පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද sugar මට්ටම සෑහෙන්න බහිනවා, level එක බහිනවා ගොඩක් වෙලාවට මේ උළුහාල් බිව්වට පස්සේ. ඒක හින්දා ඒක පරිස්සමෙන් කරන්න. ඒකයි මම කිව්වේ සතියකට දවස් දෙකක් නම් ඒක ප්‍රමාණවත්. ඒත් එක්කම ඔයාට ටිකක් කලන්ත ගතිය වගේ ටිකක් ප්‍රශ්න එනවා නම් ඒවා කරන්න යන්න එපා. ඔයා ගොඩක් පොඩි කෙනෙක් නම්, ගර්භණී කෙනෙක් නම් එහෙම මේක try කරන්න හදන්නවත් එපා. ඉතින් ඇත්තටම කියනවා නම් ඒත් එක්කම කියන්න ඕනේ දැන් මේ පානය බිව්වට පස්සේ අපිට තේරෙනවා ටික වෙලාවකින් පුදුමාකාර සනීපයක් අපේ උදරයට මේ බඩට දැනෙනවා. ඉතින් ඒක ඇත්තටම හරි සනීපයි. ඒක බීලම බලන්න ඕනේ ඒක දැනගන්න නම්. ඒත් එක්කම ශරීරයේ බර චුට්ට අඩු කරගන්න පුළුවන්. මිල්ල එක පාට කිලෝ ගණන් අඩු වෙන්නේ නැහැ. හැබැයි පොඩ අඩු කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මේ උළුහාල් පානය හදාගන්න කියලා. මෙන්න මේ මාළුවා දාපු වීදුරුව නැතුව අනිත් ටික ඔක්කොම අපිට මේ වැඩේට ඕනේ. උළුහාල් ඕනේ. මෙච්චර ප්‍රමාණයක් ඕනේ නැහැ. මම මේ වීඩියෝ එකකින් හින්දා ගත්තේ. ඉතින් මේ වගේ පිරිසිදු වතුර වීදුරුවක් ඕනේ. ඊට අමතරව හොඳට නටපු වතුර ඕනේ. උණු වතුර. මෙයා ඕනේ නැහැ. මෙයා මේ ලස්සනටනේ ගත්තේ මම ෆ්‍රේම් එක ලස්සන කරගන්න. එයාත් ඉන්නවා මගේ තනියට. හරි. දැන් එහෙනම් මේ විදිහට තේ හැඳි දෙක අර වීදුරුවට දාගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි පේන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ කරන්න ඕනේ අර නටපුණු වතුර ටික තියෙන්නේ ඒක වක් කරගන්න ඕනේ අර වීදුරුවට. එහෙම නැත්නම් උළුහාල් වලට හොඳට කට පිරෙන්න. හරි. දැන් මේක පීරිසයක් අරගෙන මෙන්න මේ විදිහට වහලා තියන්න ඕනේ. දැන් මම මේ රොයා තමයි මේ වැඩේ කරන්නේ. මොකද පහවදා උදේටනේ හිස්පඩ බොන්න තියෙන්නේ. ඔන්න ඔය වගේ හොඳට තැම්බෙන්න තියන්න. දැන් මේ දකින්නේ උදේට හොඳට තැම්බිලා හොඳට අර වතුර එකක් ටිකක් පාට වෙනස් වෙලා නිකන් ලාදුඹුරු පාටක් වගේ ආපු අපි හදාගත්ත උළුහාල් පානය. හරි. මම දැන් හදන්නේ මෙන්න මේ ටික හොඳට ඔන්න හිස්බඩ බොන්න. ඒ බොනකොට ඔයාට පුළුවන් වැඩි ප්‍රතිඵල ගන්න. මේකට දෙහි චුට්ටකුත් එකතු කරගන්න. හැබැයි ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් දෙහි එකතු කරගන්න එපා. මෙන්න මේ වගේ එක හුස්මට ඔයාට පීලා දාන්න පුළුවන්. හිස් බඩ ඉතින් ගොඩාක් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. සතියකට දෙපාරක්වත් මේක කරන්න. එතකොට හරි.